Hello everyone, welcome back to my channel. ඉතින් අද Hi vlog Anya. 3. Ada අපි යන third day එක තොරන් බාන ඉතින් එකම තොරණ but අද ඉතින් අදත් අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි අද මගේ look එක. Let's go. ළමයි මේ අපි start වුණාන්න අපේ ගමන. හරි. Let's go. තාම start එක පමණයි. ඉතින් අද බලමු ස්පෙෂලිස්ට් දේවල් සහ ඩිෆරන්ස් දේවල් මොන හරි තියෙනවද කියලා. මේ ඉන්නේ අද යන සෙට් එක. ඉතින් වෙනද කියපු වීඩියෝ ක්ලිප්ස් ටිකේ එදා ඒ ටිකම තමයි නිසා තමයි මම පොඩ්ඩක් ස්පීඩ් vlog එක මේකේ වීඩියෝ ක්ලිප්ස් ටික දැම්මේ. ඒ ටිකම නිසා එතකොට ඔයාලටත් එපා වෙනවා සහ මටත් එපා වෙනවා. ඒ නිසා ඉතින් අද තියෙන වෙනස් ස්පෙෂලිස්ට් දේවල් ටික නම් මම ඔයාලට පෙන්නන්න. මෙදා පාර ගියත් කලින් කටියත් එක්ක තව කීප දෙනෙක් වැඩි වෙලා ඉතින් ලොකු සෙට් එකක් එක්ක තමයි ගියේ. ඊට පස්සේ එදා තිබුණ ඉතින් සව් දන්සල ඉතින් අපි සව් එකක් පිව්වා. හරිම රසයි. ඉතින් මෙන්න මේ ගොඩාක් සෙනග හිටියා. දන්සල තිබුණේ නම් මෙන්න මෙතන. කටියත් එක්ක යනකොට නම් හරිම ජෝලි වැඩක්. ඉතින් මේ දවස් ටිකේ මේ සීසන් එක නම් මාරම ලස්සනට ගත වුණා. ඉතින් මේ තියෙන්නේ උඩමළුවට යන පාර. මෙන්න මේ විදිහට අර විදුලි කූඩු තිබුණා. ඒක උඩට ඩිස්ප්ලේ වෙන මෙන්න මේ විදිහට. ඉතින් හරිම ලස්සනයි. ඒකත් ඊයේ තිබුණේ. කලින් දවසේ නම් ලයිට්ස් දාලා තිබුණේ නැහැ. මේ තියෙන්නේ අර මං කිව්වා මියුසියම් එක වගේ තියෙන හෝල් එක. ඒකේ කලින් වීඩියෝ ක්ලිප් එකෙත් තිබුණ නිසා මේ ටික මම ස්පීඩ් දැම්මා. ඉතින් අපි ඒ ටික බලන්නත් ඊයේත් ගියා. ඊට පස්සේ මේ තියෙන අනිත් ඇතුලේ හෝල් එක එලස් මඩ සෝදා හරිනවා. ඒක ඇවිල්ලා කෙලින්ම කර්මස්ථානයක්. ඒ මුද්‍රා මල පහ කරත් ඒ වෙලාව ගන්න ධර්ම නිමිත්තක් කර ගන්නවා මෙතන. ඒක බලනවා එතන කොච්චර අපි මනස දියුණු කළාද කියලා. මේ භික්ෂු භික්ෂුණී වහන්සේ ඒ ශරීර කෘත්‍ය කරත් භාවනාවකදී තමයි කරන්නේ. ඉතින් මේ වගේම සමහර ලොකු රවුමක් තිබුණොත් ඒක වැසිකිලි මෙතන පොඩි සිදුරන්නේ තියෙන මෙතන ලොකු රවුමක් තියෙනවා නම් මල පහ කරන ගත්තයක්. ඒ වලත් පොළොව ඇතුලේ මේක අයින් කරලා අපි කැණීම් කරාම පොළොව ඇතුලේ ලොකු මුට්ටි තියෙනවා. මුට්ටි හතක් එකක් උඩ තියලා ඒක සිදුරු කරලා තියෙන අඩි ටික. අඩිය සිදුරු කරලා අර වර්චස් කරාම අසුචි වල තියෙන දියර ගතිය ප්‍රෙෂර් කරලා යවන ක්‍රමයක් තියලා තියෙනවා. එමුකල ඒ ටික පීස් පෙරලා යවනවා. ඊට උඩ ටක් ගාලා උඩ මුට්ටියේ අර ඝන වෙච්ච පස් වගේ මේ කොම්පෝස් වගේ වෙලා. ඒවා පරිසරයට හානි වෙන්නේ නැහැ. ඉතින් කැසිකිලියෙත් එහෙමයි. කැසිකිලි කියන්නේ මුද්‍රා කරනවා. ඒ මුද්‍රාවල තියෙන යූරියා ටික පෙරලා ෆිල්ටර් වෙනවා. මුට්ටි වල තියෙන ඒ විවිධ ෆිල්ටර් මාධ්‍ය වලින් පෙරලා පොළොවට එකතු වෙනවා පිරිසිදු කරලා. ඉතින් මහ පොළොවට මුද්‍රා කරත් පිරිසිදු කරලා මහ ආර්ද්‍ර කරපු જાතියක්. අපි අද මහජන වැසිකිලි කියලා බලන්න කොහොමද කියලා ගන්ධකාරය වේ වතුර ටික ගහන්නේ හිටුවෙන්නත් බෑ. ආයුර්වේද සහ දේශීය වෙදකම් කිය දෙකක් නේ. ওই දෙකෙන් භාවිතා වෙනවා පංචකර්ම කියලා චිකිත්සක කර්ම පහක්. ඒකෙන් නේද අවගාහක චිකිත්සාව කියලා එකක් තියෙනවා. ඇඟේ තියෙන යම් යම් රෝග වලට නිදහන වෙච්ච බැරලෝහ තියෙන්නේ. ඇඟේ තියෙන විෂ දේවල් ඉදිරියට ගන්න සහ මේ දිය කරන්න විවිධ රෝග වලට බෙහෙතරු පාවිච්චි කරනවා. මේ මෙතන පොට්ටයක් වගේ ඔළුව ටිකක් ඉස්සිලා තියෙනවා. එතකොට ඇඟ සම්පූර්ණයෙන්ම ගිල්ලන්න පුළුවන්. නහයයි මූණයි මේ ටික හැරුණාම ඔක්කොම මේ ඒ ඖෂධ දියරක පොඟවනවා. ගිල්ලවලා තියෙන. ඒක
තෙලක් වෙන්න පුළුවන් ඒක ඖෂධයක් වෙන්න පුළුවන් දියර. ඒ ලෙඩෙන් ලෙඩට වෙනස්. ඒතර මේක මුලින්ම අපිට හම්බෙන්නේ HCG බෙල් හොයාගත්තේ තූපාරාම දාග බලන වෙනම පන්සලක් කියලා. ඒ වෙනම භික්ෂුන් වහන්සේ ඉපු තැනක්. මහා විහාරේ වෙන් වෙච්ච තරහ නැහැ. නමුත් වෙන වෙච්ච වෙනම තූපාර වෙනයි. ඒකේ වෙනම රෝහලක් තිබුණා. ඒ රෝහලේ අදත් ගියාම බලන්න පුළුවන් ඒ ඔරුවේ මේ ආකෘතියක් මේ තියෙන්නේ. බෙහෙත් ඔරුව. ඊළඟට ඒක මිහින්තල වෙනම රෝහලක් දීලා තියෙනවා. ඊළඟට මේ ආලාහන පිරිවෙනේ ඒ වගේ ලංකාවේ රෝහල් භික්ෂුන් වහන්සේ ගොඩක් ඉන්නවනේ මහා විහාරයක් කියන වචනයක් තියෙනවා. මහා විහාරයක අනිවාර්යයක් දෙයක් තමයි මහා කියන විශාල කියන අදහස නෙමෙයි. මේ මහා විහාරක දාගබක් මුල් කරනවා තමයි. හාමුදුරු ගොඩක් ඉන්නවනේ පිරිවෙන් තියෙන්න ඕනේ, රෝහලක් තියෙන්න ඕනේ. ඒතකොට දානශාලා තියෙන්න ඕනේ. මහා විහාරක ලක්ෂණයක්. ඒ පන්සල අයිති තවත් පන්සල් ගොඩක් තියෙන්න ඕනේ. උප පන්සල් ගොඩක් තියෙන්න ඕනේ. එතකොට මේ ආලාහන පිරිවෙන කියලා පිරිවෙනක් තියෙනවා මහා පරාක්‍රම බහු රජතුමා හදපු. ඊළඟට දේවම්පියස හදපු රෝහලක් තියෙනවා. ඊට පස්සේ දුටුව තමම හදපු රෝහල තියෙනවා. අපි හොයලා තියෙන දැන්. දකින්න පුළුවන් අනුරාධපුර පොළොන්නරුව ගියහම දකින්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේවා දැන් නවීන කාලේ පාවිච්චි කරනවා ස්පා කියන ටූරිසම් කරන අය වෙනම මේවා ලොකු මුදලක් දීලා මේ ක්‍රමය ආයුර්වේද වෛද්‍යවරු කියන ලොකු පඩියක් දීලා මේ කරගන්නවා. ඇත්තකට වෙනසක් ඒ අය කියනවා මම නම් කරගෙන නැහැ කියනවා. මේ ලොකු ඇඟට වෙනසක් වෙනවා කියලා ඒක කරගන්න. විශාල මුදල් දීලා මේ ඔරුව මෙහෙමම තමයි. හැඩය මෙහෙමයි පිටි වෙන. අර කළු ගල වෙනකොට අර ටිකක් මේ මාබල් හරි නැත්තම් ඔය මේ කිරිමැටි වුණා තියෙන ඔය රෝසින වගේ ඒවයි කරලා තියෙන්නේ. ඉතින් නූතන ලෝකේ පාවිච්චි කරනවා. හැබැයි මේවා මුල ලංකාව. ලෝක පළවෙනි රෝහල පළවෙනි ඇස් රෝහල ලංකාවේ. ඊට පස්සේ ලෝකේ මුලින්ම පල්ලේ කර්මකදී ලංකාවේ. පල්ලේ කර්ම ඔපරේෂන් කරපු ඒවා අණු කතුරු පිය අපිට හවු වෙනවා. ඒවා ගිය අවුරුද්දේ පරීක්ෂණයක් ලක් කරා පෙරදි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිපති මහාචාර්ය වෛද්‍යතුමා. ඒ බැලුවාම මහා පරාක්‍රම බාරතුමා හදපු ආලාහන පිරිවෙනේ රෝහලේ හම්බෙච්ච ශල්‍යගාර උපකරණ ටිකයි දැන් පාවිච්චි කරන එකයි සමානයි. ඒක සමානයි. අපි සුද්ධ අවුරුදු 100ක් තිස්සේ හොයාගත්ත එක අපි මිට උදාහරණයක් යූස් කරලා පාවිච්චි කරලා තියෙනවා ඒ විදිහට. ඒ විදිහම තමයි. ඒ විදිහේ ප්‍රමාණය 60 ඔන්න ඔය විදිහට මෙන්න මේ තියෙන වැසිකිළියක් කටයුතු කරපු ආකාරය මේකයි මේ බෙහෙත් ඔරුවයි ගැන තමයි පුරාවිද්‍යාඥයින් අපිට ওই විදිහට ගයිඩ්ලයින්ස් දුන්නේ. ඉතින් ඒ ඩිස්ක්‍රිප්ෂන් එක නම් ඇත්තටම ලොකුවටම වැදගත් වුණා. ඊට පස්සේ මේ තියෙන ඇතුලේ එක තවත් හෝල් එකක තිබිච්ච පික්චර්ස් ටිකක් ගත්තු. ඊට පස්සේ මේ තියෙන්නේ අර මං කිව්ව උඩට පල්ලෙහා ඩිස්ප්ලේ වෙච්ච විදිහ. ඉතින් ඒකත් කැම් එකට කොහොම හරි කැප්චර් කරගන්න ඊයේ පුළුවන් වුණා. මොකද කලින් දවස්වල ඒක දාලා තිබුණ නැති නිසා. Yavase Siri Sarasari Ganapati Devi Ragama Ganapati Devi Samagalagi Yavase Siri Sarasari Yedi Walvina Kota Sutu Tuanieta Kota Igana Giyagan the Puluang Vitawa Yelade Igana Giyagan the Puluang Vitawa Yelade මේකත් ඉතින් ෆනි ඇක්ටිවිටි එකක් ෆොරිනර්ස්ලා ෆොරින් කිඩ්ස්ලා ඉරියා. ඉතින් චුටි බබාලට සෙල්ලම් කරන්න හොඳ chance එකක්. ඉතින් එන්ජොයි කරලා ඔන්න ඔය විදිහට තමයි අද දවසත් ගෙවුනේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ ඉන්නේ අපේ ජෙනරේෂන් එක. අපේ ජෙනරේෂන් එකේ සෙට් එක තමයි මේ. They are joyful. ඊට පස්සේ අපි ගෙනාවා ඩම්ප්ලින්ග්ස්. මේක මම ෆස්ට් ටයිම් තමයි try කරේ ඩම්ප්ලින්ග්ස්. ඇත්තටම කාලා නැහැ. හැබැයි ටේස්ට් එක හොඳයි. ඒකෙන් සමන මට අර වෙස්ටර්න් ටයිප් කැමරියක් කරන අමාරුයි. හැබැයි මේක මම try කරා.
so it's good feel. ඊට පස්සේ ඉතින් රැටත් කාලා ඔය විදිහට තමයි ඉතින් අපි එදා දවස ගත වුණේ. ඉතින් අදට ගිහින් එන්න තවත් අලුත් vlog එකක් අරගෙන. Thank you for watching my video.